හයි යාළුවනේ. ඔයගොල්ලෝ කොහොමද? අද තව වීඩියෝ එකක් අරගෙන අද කෑමක් හදන්න තමයි යන්නේ. එළිය හදන්න බෑ. අම්මෝ රෑ එළි වෙනකොනුත් එළි ඉඳන් හාස් වෙනකොනුත් වහිනවා. ඊයේ බොහොම අමාරුවෙන් 3-5 හොල්ඩ ටිකක් ගිහින් දුන්නේ. දවසම වහිනවා. අදත් එහෙමයි. කොත් එකෙක් වුණ බේත් ගන්න යන්න තාම බැරි වුණා. ඒ වහිනවා. යස් යන්න බෑනේ. බබත් එමෙනවා. අපිත් එමෙනවා. ඒකන් තියා දෙන්න බබාට අපි අද හදන්න යන්නේ. කැරට් හදන්න යන්නේ. කරවල තෙල් දාන්න යන්නේ. ලුණු පැල වෙලා යාළුවනේ මේ. අර ගොඩක් මේ ගියේ සති දෙක තුනකට කලින්නේ අපි පොලේ ගියේ. ඒ ලුණු තමයි යාළුවනේ. තාම මේ තියෙන්නේ. පැල වෙලා. මේව නම් අපි ගත්තා. කැරට් කපා ගන්න යන්නේ. කැරට් මම ගා ගන්නෑ ලියා ගන්නවා අපේ නියම ගාගත්තාම පොඩි වෙනවනේ එහෙම හොඳ නෑ. උය පුහාම එතකොට චප් වෙලා වගේ. දෙන්නම් මැනිකට Domenico. මොනවාද? දැන් සුදු මෙනිකි චාන්දියේ කියලා ලොකු පුටු වලට නගින්නේ සුදු. මොනවාද? දින්ද සුදු මෙනිකට දින්ද. ඔක්කොම දින්ද. කැරට් ලියා ගන්නවා. ඉක්මනට කරගන්න ඕන සුදු වෙනික ඉන්න අතරේ. නැත්තම් සුදු වෙනික තා චුට්ටකින් අඬන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් ඔක්කොම ඉවරයි. වඩාගෙන ඉන්න ඕනේ යා. යාළුවනේ මේ කරවල. ඒවා තෙලේ දාන්න තමයි අපි යන්නේ. මම මේ කපලා උණුතු ටිකක් දාලා තියන්නේ ඔය ලුණුයි වැලේ තියෙනවනේ යාළුවනේ. මේක ග්‍රෑම් 100ක්වත් නෑ නේ සුදු. ඔව් 100ක්ද උනේ 200 ගන්නනේ. හරි ගණන් යාළුවනේ කරවල කෑල්ලක් නම් කන්න වෙන්නේ මෙහි වයින්. මම ආසහින්දම අපේ සුදු අරන් දුන්නේ කියලා. මේ වගේ කෑලි කපා ගන්න. ඒවා ලොකු කෑලි කනකොට අප්පිරිය වෙනවා යාළුවනේ. එහෙනම් පෙති වගේ ඔන්න කපා ගන්නවා. අපේ මේ ගේ හදන ගැන ගොඩ අය අහනවා මෙසේජ් කර ඒගොල්ලන්ට අනේ ගොඩක් ස්තුතියි හොයලා බලනවට. මේ අපේ ගේ අර යාළුවනේ එතන වලක් වගේනේ ඉස්සලනේ හදන්න ඕන. ඉතින් ඒකට කොන්ක්‍රීට් දාන්න ඕන.
උස්සලා කොන්ක්‍රීට් නේ මොනවද සුදුවේ මොනවද කියන්නේ හ්ම්. ඉතින් යාළුවනේ ඒවට කම්බි යන ගොඩක් කම්බි සිමෙන්ති ගොඩක් යනවා ඉතින් අපිට තාම එච්චර ලොකු මුදලක් නෑ ඉතින් ඒ නිසා මේ සුදු මැණික අපි හાર્ඩ්වෙයාර් එකේ යක්කගෙන අහගත්තා එයා කිව්වා මේ කම්බි අපිට ගෙවන්න ගන්න පුළුවන් කියලා. ගෙවාගෙන යන්න පුළුවන් නේ යක්කා හොඳයි හાર્ඩ්වෙයාර් එකේ. එයාගෙන් අපි අහගත්තා ඉතින් ඇහුවා ගිහලා අපිට කම්බි වලට සල්ලි බඳින්න පුළුවන්ද කියලා. ඉතින් අපිට පුළුවන් කිව්වා සල්ලි බඳින්න. කම්බි වල ඒ අතරදී ගණන් වැඩි වුණොත් ඒකලෝ බැඳලා අයින් කළා මේ ආය අලුත් ගණන් වලට හදනවා කිව්වා. ඉතින් ඇත්තට මේක ගොඩක් හොඳයි. අපි ඉතින් ටික ටික සල්ලි බඳින්න හිතන් ඉන්නවා. මේ සිමෙන්ති වලට නම් දැන් අපි ලස්සයක් දෙන්න කිව්වොත් ලස්සේ හැටියට තමයි සිමෙන්ති දෙන්නේ. මේ සිමෙන්ති ටක් ගාලා ගණන් යනවනේ. ඒ නිසා ඉතින් ඒගේ ගැන අහපු යාළුවන්ට තමයි කිව්වේ. ඒකයි ඉතින් දැම්ම ඉතින් බෑ. සල්ලි එකතු කරගෙන අපි ඉතින් මේ කවදා හරි පුළුවන් වෙන්නේ යාළුවනේ. වියදාරේ. පටන් ගන්නවා. දැන් උණු වතුර ටිකක් දාලා මේ වගේ තිබ්බ යාළුවනේ. දැන් මම ලුණු කපා ගන්න යන්නේ. ඔක්කොම අද මුකුත් කපලා කොල්ලා නෑ යාළුවනේ මුකුත් කරගන්න බැරි වුණා. මොනවාද දින්නේ සුදු මැණිකට මොනවාද දින්නේ? ඕනි මොනවාද සුදු මැණිකට? කපන්න උනා සුදු මැණිකට දෙන්න. මාරවැස්ස ඔහෙටත් වහිනවද යාළුවනේ ඔයාලා ඉන්න දිහාට යන් පිට රටයට නම් ගොඩක් සීතලයිලු නේද මේ දවස්වල අර මේ පිට රට 3-5 යවන්න තව ටිකක් හොයලා බලන්න ඕනේ යාළුවනේ කැපෑලෙන්න සෑහෙන ගාණක් ඇයිද දන්නේ බයයි නේ සුදු ඔව් නිසා අපි තව ටිකක් හොයලා බලලා කියන්න නේද හ්ම් Hey, takkali ඉවරයිද? දින්ද. නේ අපි කරෝලෙක් තෙල් දාගන්න යන්නේ නැත්නම් ඉතින් සරත් ටික වෙලා යනවා ටිකක් කිරි හොම දාන්න ඕනේ මේක නම් ටක් ගාලා හදාගන්න ඕනේ කරෝල මොනවාසුදු කීලම් කරෝ සුදු මැණිකෝ මගේ මැණිකෝ අපි තෙල් දාගන්නවා
සුදු මහදර ටිකක් මම දාගන්නම්. Domenica. මොකෝ? මේ කරෝල ටික දාගන්නවා යාළුවනේ. ටක් කෙලින් දෙන්න වගේ දන්නේ. Hey, andang Baba. Baba, anduan කොහොමද අපි වැඩක් කරගන්නේ? cash. අප්පට්ටෝ කාස්ටමර්ගේ සුදු මැණික් කැටේ cash. තෝත මලට කැස්සද? baru එහෙම බෙදෙන්න ඕනේ යාළුවනේ ගොඩක්. වෙනස් ටිකක් හොඳට බෙදෙන්න හොඳයි. ඒක තමයි කැඩෙනවා. Itu kalian kan agama yang mahal kapan? Gimana kamu? Tuh rasanya Allah ne tabal, hondre hemdim. Apa ini namanya ini macam? Oh, ini. Dia ni. Anda kan masak kali. Dinang Domenica itu dagangan naik miri. Oh, dinang Domenica Lunu. Hali. Indah. Sudah kita ganang ini. Hey, sudah Domenica. Ini dah keputra. Tidak gana. Miri. Dagan no ape dada po. Apa aku kita udah ketika biasa Baba. Lunu tikat dagan apa? Lunu balan. Taruh lah nih alu nih. Lunu kita para dagan ini. අර නංගි කෙනෙක් අහලා තිබ්බා අපේ තුන පහ දාපුවම මිරිස් කුඩු මේ දාන්න ඕනේ නැද්ද කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. මේ නංගි අවට පේනනේ මම උයන අපි ඉතින් බෙදපු තුන පහනේ ඒවා හදන්නේ. ඒවා බෙදපු තුන පහ හදන්නේ ඕනම කෙනෙක් දන්නවනේ පහේ දාලා හැම ජාතියක්ම දාලා එහෙම හදන්නේ. ඉතින් අපේ තුන පහ වල විශේෂත්වය තමයි දැන් බෙදපු තුන පහ සාමාන්‍යයෙන් දානවා මස් වලට සෝයා වලට කරෝල්
මස් වලට, සෝයා වලට, මාළු වලට, ඔය වගේ වට්ටක් වලට, ඔය වගේ දේවල් වලට බෙදපු තුනක් හදානවනේ. අනිවාර්යෙන් දාන්නේ නෑනේ බෙදපු තුනක් අර ඒ දේවල් වලටනේ අනිවාර්යෙන් දාන්නේ. මේවා ඕනම කෑමකට ඕනම ව්‍යංජනයකට දාන්න පුළුවන් අපේ තුන පහ. පරිප්පු ටිකක් ඉවත් ඒකට මොන හරි බෙදුමක් හැදුවත් ඒකටත් දාන්න පුළුවන්. හැදපු කෑම ඕන එක ලස්සන ගිහිම හදපුවාම ඔයගොල්ලෝ තවත් ඉතින් ගත්තේ නැති අය ඉන්නවනේ. ආසයි නම් ගන්න ඕන එකක් දාන්න. හරිම රසයි. කාලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට හදලා. ඕනම ව්‍යංජනයකට දාන්න පුළුවන්. ගත්තු අය අපිට කෑම හදලා කියනවා නේද? ඔව්. හරිම රසයි කියලා. කවුද මොනවද හදුවා කිව්වේ? කැකිරි. කැකිරි හදුවලු එක්කනේ. හරිම රසයි කියලා දාලා තිබුණා. යාළුවනේ අපි කැරට් හදාගන්න යන්නේ. ටෙම්පරාදු කරන්න ඉස්සෙල්ලාම අබ ටිකක් දාගන්න යන්නේ. සුදුරු මහතට දාගන්න කොහොමද? කුළු හාලු දාගන්නවා. ඊට පස්සේ මේ පොඩි තක්කලි කෑල්ල සුදු ලුණු පාරපිංච මිරිස් කල්ලක් දාගන්නවා. මිරිස් අඩුයි දාන්නේ මේක. මිරිස් කැරට් දෙන්න ඕනේ. අනේ මම කාපු දෙල් මිරිස් පොඩි ප්ලේට් එකකුයි දාගත්තා. ඊපස්සේ මේ කැරට් ටික දාගන්නවා. ලොකු කැරට් කෑල්ලක් සුදු වෙනකට දෙන්න කපුත් එක. මේක තෙලෙන් මේක තැම්බෙන්න වගේ තියන් දෙන්නා. පස්සේ තමයි අපි ලුණු දාගන්නේ. අර මේ නෙල්ලුම් කපන්න එකක් අර නැන්ද කෙනෙක් තෑගයක් එවියාලුනේ. ඒක අර මේ කරන්ට් එකේ එක ගන්න නේ සුදු. පුෂ් කරන මෙහෙ ඔබණ්ඩනේ එක තියෙන්නේ. ඒක අර ඇතුලේ මැල්ලුම් වැඩි වුණාද මොන හරි වුණාම මම හිතන්නේ ඒක දැන් කැඩිලා. මම තෙලිය. සුදු මහේක. दे को दे बोले दे දෙයියාළුවනේ මේ වගේ ආපුවාම අපි මේ ලුණු දා ගන්නවා. අපේ 3-5 ටිකක් දා ගන්නවා. පොල් කිරි චූට්ටක් කිරි චූට්ටක් විතර ඔය වගේ දාගන්න.
ඊට චුට්ටක් හින්ද ගන්නවා. එච්චරයි. පස්සේ සම්බල් වගේ තමයි ගන්නෙ. දෙහි දා ගන්නවා මේකට. අනිත් දේවල් ලුණුයි දෙහි දා ගන්නවා. මොනවාද දෙන්නේ? ලුණුද බබාට ඕනි? දෙන්න දෙහි වැදිච්ච කෑල්ලක් දෙන්න. ආව තියන්නේ දෙන්න මයි සුදු පුතාට දෙන්න. ඔක්කන්නකෝ මේ දවස්වල බල්ල වුරුණ හරියට අලියන ඇති අපි නොදන්න. දැන් යාළුවනේ අපේ කැරට් එකක් ඇතුලේ. යාළුවනේ දැන් අපි හදාගත්තු ඩබල් කෑම එක බෙදලා පෙන්නන්න තමයි යන්නේ. දැන් අපි යන්නේ බත් හදාගෙන තියෙනවා. මේ චූටිලාට අපේ බවුන්ට බත් තියෙනවා. ඒ නිසා මේකේ පොඩ්ඩයි වේද බත්. බත් බෙදාගත්තා. දාලා තියන්න. අපි කරවල තෙලට දාගෙන තියෙනවා. ඒක බෙදා ගන්නවා. නයි මිරිස් දාලා. නයි මිරිස් කණ්ඩ යාළුවනේ සේමට හොඳයි. මේ දවස්වල සේමනේ. මේ දවස්වල ලේඩ අසනීපනේ කට්ටියට. චුට්ට බෙදනවා. සුදු බෙදන් කන්නේ තේ මදි වුණොත්. මේ තමයි කැරට් එක. කැරට් මෙහෙම හදලා කාලා බලන්න හරිම රසයි. දෙන්නම් බබාට දෙන්නම්. අපි දැන් මැල්ලුම් හදාගෙන තියෙනවා. මුකුණු වෙන්න ඒව සම්බල් විදිහට තමයි හදාගෙන තියෙන්නේ. මුකුණු වෙන්න. පස්සේ යාළුවනේ අපි පපඩම් බෙදගෙන තියෙනවා. අපේ සුදු ආසම කෑම පපඩම් ඉඳ වැඩිපුර දාලා දෙන්න ඕන. ඔන්න ඔහොමයි යාළුවනේ. අද අපේ දවල් කෑම බත් තියෙනවා. මේ මුකුණු වෙන්න සම්බල් හදලා තියෙනවා. කරවල තෙල් දාලා තියෙනවා. කැරට් කිරඩ හදලා තියෙනවා. පපඩම් බෙදලා තියෙනවා. ඔන්න ඔහොමයි අද අපේ දවල් කෑම. ඉන්න කෑම ටිකක් කාලා යන්න. සුදුවෙන් පපඩම් කනවා. එහෙනම් ඔන්න ඔහොම තමයි අද අපේ දවල් කෑම. සුදුගේ කෑම එක. ඔන්න ඉතින් අපේ බව් බත් කනවා. එයාලගේ දවල් ආහාරය බාණ්ඩ යාළුවනේ මිදුලක් අතතු ගන්නද. ඉතින් ජරා වෙලා. වහිනවා. එහෙනම් යාළුවනේ අපේ වීඩියෝ බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අපේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ආදරෙන් පිළිගන්න. පිටික හැමදාම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. 3-5 වුණ ඔයගොල්ලෝ හැමෝම මේ අහනවනේ මේ කොහොමද කියලා කෝල් කරලා අහනවා ඉස්සෙල්ලාම මොකද කරන්න ඕන කියලා. WhatsApp එකට මේ අපේ ඕන අය කියන්න. WhatsApp එකට මැසේජ් එකක් දාන්න අපි සම්බන්ධ කරගන්න ඕන හැමෝම කෙනෙක්. අපේ WhatsApp එකට මැසේජ් එකක් දාන්නේ නේ සුදු. ඒකට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ කමෙන්ට් අපි අපි දෙන්නම හැම එකක්ම කියවනවා. හරිම සතුටුයි, හරිම ලස්සනයි, හරිම ආදරණීයයි. ඔයගොල්ලන්ට අපි හැමදාම ආදරෙන්. ඉතින් එහෙනම් යාළුවනේ ලස්සන දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම බුදු සරණයි. ජෙස්පීටයි ගිලින්නංකෝ. එන්නකෝ. ගිලින්නංකෝ.
එන්න.